සුබ දවසක්. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවේ Facebook page එකක් හරියටම හදාගන්න විදිය. ඉතින් ඔයා දන්නවා ඇති දැනටමත් YouTube එක හරහා වගේම Facebook එක හරහාත් ඔයාලට දැන් මුදල් ඉපීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙනවා A to Z Facebook page එකක් හදාගන්න හැටි. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ කියලා දෙන විදියට Facebook page එක නිර්මාණය කරගෙන content creator කෙනෙක් කියලා ඔයාලට Facebook එකෙන් මුදල් උපයන්න. ඉතින් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝ මගේ හැරෙන්න පුළුවන්. ඉතින් මගේ channel එක subscribe කරන්න. ඉතින් එහා පැත්තේ තියෙන notification bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕන ඔයාගේ Facebook app එක මුලින්ම අප්ඩේට් කරගන්න. ඉතින් ඔයා ඒකට ඔයාගේ Android phone එකක් තියෙනවා නම් ඔයාගේ Play Store එකට යන්න. ඔයාගේ Apple phone එකක් තියෙනවා නම් App Store එකට ගිහිල්ලා මුලින්ම ඔයාගේ Facebook app එක මුලින්ම අප්ඩේට් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට දැන් අප්ඩේට් කරගත්ත Facebook app එක මේ විදිහට මම ඕපන් කරගන්නවා. හරි ඉතින් මම මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ උඩම තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් එකේ icon එකක්. ඉතින් මෙන්න මේ දකුණු පැත්තේ උඩ මෙන්න මෙතන තියෙන ප්‍රොෆයිල් icon එකක්. ඉතින් ඒක උඩ ඔයා එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න. හරි එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට මේ වම් අත පැත්තේ දෙවෙනියට බලා ගන්න පුළුවන් pages කියලා. මෙන්න මෙතන. ඉතින් ඔයාලට මෙන්න මේ pages කියන එක මෙතන පෙන්වුවේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ තියෙන see more කියන ටැබ් එක උඩ මේ විදිහට ක්ලික් කරලා මෙන්න මේ පහළට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ pages කියන ටැබ් එක මෙන්න මේ පහළින් හරි ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් මම කරන්නේ මෙන්න මේ pages කියන ටැබ් එක උඩ මේ විදිහට එකපාරක් ක්ලික් කරනවා. හරි ඉතින් එහෙනම් pages කියන ටැබ් එක උඩ එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වම් අත පැත්තේ උඩම තියෙන create කියන ටැබ් එක උඩට ගිහිල්ලා මෙන්න මේ create කියන ටැබ් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. හරි එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ options දෙකක් එනවා. ඉතින් personal කියලා professional කියලා options දෙකක් එනවා. ඉතින් මේකෙන් ඔයා professional කියන මෙන්න මේ දෙවෙනියට තියෙන option එක තෝරගන්න. ඉතින් මේකට ටික් එකක් දාලා ඔයාලට කරන්න තියෙන මෙන්න මේ පහළ තියෙන next කියන බටන් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන දැන් ඔයා හදන page එකට මෙන්න මෙතෙන්ද ප්‍රොෆෙෂනල් නමක් දෙන්න. ඉතින් කවුරුත් දාලා නැති කවුරුත් use කරන්නේ නැති නමක් මෙන්න මෙතෙන්ද ඔයා type කරගන්න. ඉතින් මම මේ විදිහට මෙතෙන්ද මගේ YouTube name එක මෙන්න මෙතෙන්ද type කරගන්නවා. ඉතින් මම tech with udara කියලා මෙන්න මේ විදිහට type කරගන්නවා. ඉතින් ඔයාලත් කවුරුත් දාලා නැති use කරන්නේ නැති නමක් මෙතෙන්ද type කරගන්න. හරි ඉතින් මම මේ විදිහට මගේ නම මෙන්න මේ විදිහට මේ විදිහට මගේ page එකේ නම මේ විදිහට type කරගත්තා. ඉතින් මම දැන් ඊට පස්සේ කරන්නේ මෙතන next කියන බටන් එක උඩ මේ විදිහට click කරනවා. හරි එහෙම click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන category ටිකක් එනවා. ඉතින් මෙතන musician, health, beauty, grocery stores කියලා මෙන්න මේ වගේ categories ටිකක් එනවා. ඉතින් ඔයාලට මේ categories ටික තෝරගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම musician කරනවා නම් band, health, ඉතින් සෞඛ්‍ය දේවල් මොනවා හරි beauty සැලුන් මොනවා හරි කරනවා නම් ඔයාලට මෙතනින් මෙතන තියෙන categories වලින් මෙතන කැමති එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මෙන්න මෙතන search for categories කියන තැනට ගිහිල්ලා ඔයා දෙන්න digital creator කියලා. ඉතින් ගොඩක් දෙනා මෙතන digital creator කියලා තමයි දෙන්නේ. digital creator කියලා මෙන්න මෙතන type කරගත්තා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ category එකක් එනවා. ඉතින් මේක තමයි ගොඩක් Facebook page වල බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ digital creator කියන category එක තෝරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ create කියන tab එක උඩ මෙන්න මේ විදිහට click කරන්න. හරි එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ ප්‍රොෆයිල් පික්චර් එක සහ කවර් ෆොටෝ එක මෙතනින් ඔයාගේ page එකට අදාළ කවර් ෆොටෝ එක සහ ප්‍රොෆයිල් ෆොටෝ එක මෙතනින් ඇඩ් කරගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ කැමරා මාක් එකක් තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා මාක් දෙක උඩ ටච් කරලා ඔයාට පුළුවන් මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක සහ කවර් ෆොටෝ එක ඇඩ් කරගන්න. ඉතින් මම මෙතන දැන් ප්‍රොෆයිල් ෆොටෝ එක සහ කවර් ෆොටෝ එක ඇඩ් කරගෙන ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට මගේ cover photo එක සහ profile photo එක මෙන්න මේ විදිහට මම මෙතෙන්ට මගේ page එකට මේ විදිහට add කරගත්තා. ඉතින් ඔයාත් මේ විදිහට add කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ තියෙන next කියන බටන් එක උඩ මෙන්න මේ විදිහට click කරගන්න. හරි එහෙම ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඉතින් අපි බලමු කොහොමද මෙතනින් ඊළඟ settings ටික හදාගන්න කියලා. ඉතින් ඔයාට මෙතන ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ඉන්නේ invite friends කියලා. ඉතින් මෙතනින් ඔයාට invite එකක් දෙන්න පුළුවන් ඔයාගේ page එකට එන්න කියලා. ඉතින් ඔයාගේ යාළුවන්ට මෙතනින් invite කරන්න පුළුවන්. මෙතන select all කියලා මෙතන මේ ටික් එක වැටුණාට පස්සේ ඔයාගේ invite එක ඉබේටම ඔයාගේ friends වලට යනවා. ඉතින් මෙතනින් මම දැන් invite කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලා page එක හදනකොට මෙතන invite කියලා මෙන්න මෙතන මේ ටික් ටික දාගෙන මෙතන select all දීලා
මෙන්න මේක නෙක්ස්ට් කියන බටන් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. හරි එහෙම ක්ලික් කරගත්ත පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් stay informed about your page කියලා. ඉතින් මෙතන මොකුත් වෙනසක් කරන්න යන්න එපා. මේ ටික් දෙක අනිවාර්යෙන් තියාගන්න. ඉතින් එහෙම තියාගත්ත පස්සේ මෙතන ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න පහළ තියෙන next button එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. හරි එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා හිටපු ප්‍රොෆයිල් එකෙන් ඔයා දැන් page එකට තමයි log වෙන්නේ. ඉතින් අපේ හදපු Facebook page එකට මෙන්න මේ විදිහට load වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් welcome to feed for එක්විත් උදාර කියලා මෙන්න මේ විදිහට get started කියලා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක පෙන්නනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් මාක් එක. ඉතින් මේ කුඩ එකපාරක් ඔයා ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් page එකට අදාළ නම උඩින්ම දෙනවා. ඉතින් මෙන්න මේ මම මේ එක්විත් උදාර කෙනෙකුට මෙන්න මේ කුඩ මෙන්න මේ විදිහට එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Facebook page එක මෙන්න මේ විදිහට create වෙලා තියෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොෆයිල් ෆොටෝ එක ඒ වගේම කවර් ෆොටෝ එක ඒ වගේම අපේ page එකට තියෙන ඩිජිටල් ක්‍රියේටර් කියන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට පෝස්ට් එකක් දානවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන what's on your mind කියන තැන මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරලා ඔයාලට මෙතන ටච් කරලා ඔයාලට පුළුවන් මෙතන hello කියලා මම දැන් මෙතෙන්ට දෙන්නම්. ඉතින් hello කියලා ටයිප් කරගෙන මම මෙතෙන්ට මෙන්න මේ විදිහට background එක වෙනස් කරලා මෙතන ඔයා කරන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ next කියන බටන් එක උඩ එකවරක් ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ අපේ post එක මෙන්න මේ විදිහට post කරගන්න public දාලා මෙන්න මේ විදිහට post කරගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන post කියන tab එක උඩ නැවතත් මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ post එක මෙන්න මේ විදිහට post වෙලා තියෙනවා. ඉතින් එහෙම post එක දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි message එකක් ඉතින් boost post කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන මේක මුදල් ගෙවීමක් කළා ඔයා දැන් සාමාන්‍යයෙන් ඔයා page එකේ මොන හරි දෙයක් ෂෙයා කරනවා නම් ඉතින් ඒකට මුදල් ගෙවීමක් කළා ඔයාගේ views වැඩි කරගන්න reach එක වැඩි කරගන්න මෙන්න මේ boost post කියන එකෙන් පුළුවන්. ඉතින් ඒකට ඔයා මුදල් ගෙවීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් මම දැන් මෙතන මුදල් ගෙවීමක් කළා post එකක් දාන්න නැතිනම් මම මේක not now කියන එක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන උනත් ඔයාට කරන්න තියෙන්නේ මෙතන මේ what's on your mind කියන තැනට ගිහිල්ලා මෙතන මේ ෆොටෝ ඇන් වීඩියෝ කියනකුට මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ ගැලරි එකට ගියාට පස්සේ ඔයා ගැලරි එකට ගියාට පස්සේ මෙතනින් ඔයාගේ ෆොටෝ එකක් වීඩියෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. හරි ඉතින් මම දැන් මෙතනින් ඔයාලට කියලා දෙන්නම් දැන් ඉන්න ඔයාගේ ප්‍රොෆයිල් මෙතන Facebook page එකේ නිසා දැන් මම කියලා දෙන්නම් Facebook page එකෙන් ඔයා ආයෙ නැවතත් ප්‍රොෆයිල් එකට change වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මෙතනින් දැන් back වෙන්න. ඉතින් එහෙම back වුණාට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ දකුණු පැත්තේ උඩම තියෙනවා මෙන්න මේ වගේ ඊතලයක්. ඉතින් මේ ඊතලෙ උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ දැන් මගේ ප්‍රොෆයිල් එක මෙතනින් තෝරගෙන මගේ ප්‍රොෆයිල් එකට මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා දැන් නැවතත් ඔයාගේ ප්‍රොෆයිල් එකට මේ විදිහට log වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔය වගේ තමයි අද මම වීඩියෝ කරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි Facebook page එක හරියටම හදාගන්නේ. ඉතින් ඔයා try කරලා බලන්න. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.